මම දැන් ඉන්නේ ස්ප්‍රින්ග් වැලි ප්‍රදේශයේ. මීට මාස 3කට කලින් දිට්ටා සුලිකුණාටුවෙන් අහිමි වෙච්ච ඒ ස්ප්‍රින්ග් වැලි පාලම මාස 3කට පස්සේ කොහොමද තියෙන්නේ කියලා තමයි ඔයගොල්ලන්ට දැන් මම පෙන්නන්න යන්නේ. තනිකරම කල් ගොඩක් තමයි ඇවිල්ලා තියෙන්නේ. මේ පැත්තෙන් තමයි වතුර ඇවිල්ලා තියෙන්නේ. මේක හරහා මේ තියෙන පාලම අලුතින් හදපු මේ තියෙන්නේ පැරණි පාලම. ඒක සම්පූර්ණයෙන්ම කැඩිලා ගිහිල්ලා තියෙන්නේ.